යාළුවනේ මෙරිකියුලස් ලේඩ්බග් සීසන් 6 එකේ අපි හැමෝම බලන් හිටපු මිරකියුලස් හිස්ටරි එක සම්පූර්ණයෙන්ම වෙනස් කරපු එපිසෝඩ් 25 මීට සති කිහිපයකට කලින් නිකුත් වුණා. ෆයිනල් එක ඔන්න මෙන්න තියෙද්දි මේරිනෙට් ගත්ත ලොකුම තීරණය මොකක්ද? ඊළාගේ කපටි ගේම් එක මොකක්ද? අපි අද මේ වීඩියෝ එකෙන් එපිසෝඩ් 25 සම්පූර්ණ බ්‍රේක් ඩවුන් එක බලමු. ගේ අලුත් තුගල මේරිනෙට් එයාගේ අම්මා සබීනගේ උපන්දිනට ලොකු සර්ප්‍රයිස් එකක් ප්ලෑන් කරද්දි ඒත් ඒ සර්ප්‍රයිස් එක හිතපු නැති විදියට මේ කොල්ලන්ගේ පවුලටම නපුරු අත්දැකීමක් වෙනවා. කවමදාවත් මේරිනෙට්ගේ අම්මගේ උපන්දිනට ආපු නැති අංකල් වෑන්ග් සබීනගේ උපන්දිනයට එනවා. කුමාරි මේ ගැන මේරිනෙට්ට සැක හිතෙන වෙලාවකට පස්සේ මෙයාලා දැනගන්නවා ඉන්නේ අංකල් වෑන්ග් නෙවෙයි ලායිලා කියලා. මේරිනෙට්ට තේරෙනවා ඒගොල්ලන්ගේ පවුල ඉන්නේ ලොකු අනතුරක කියලා. විශාලතම එළිදරව්. මේ එපිසෝඩ් එකේ තියෙන පිස්සුම සහ වැදගත්ම ප්ලොට් ට්විස්ට් එක සිදුවෙන්නේ මෙන්න මේ තැනදී. තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න වෙන ක්‍රමයක් නැති තැන මේරිනෙට් තීරණය කරනවා තමන්ගේ අම්මට සහ තාත්තට තමන් ලේඩිබග් බව ප්‍රකාශ කරන්න. හීරෝ ෂෝ වල සාමාන්‍යයෙන් වෙන දේවල්ට වඩා වෙනස්ව මේ වෙනස සීසන් ෆයිනල් එකට යන පාර සම්පූර්ණයෙන්ම වෙනස් කළා. රිවිව් එක සහ රේටින් එක. මේ එපිසෝඩ් එකේ විලන් ගැන කතා කරොත් ගේබ්‍රියල්ට වඩා ලායිලා කියන්නේ ගොඩක් පර්සනල් ලෙවල් එකෙන් සයිකොලොජිකල් ඇටැක් දෙන කෙනෙක් කියලා මේකෙන් අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම මේ එපිසෝඩ් එකෙත් අනිත් එපිසෝඩ් වලට වඩා හොඳට ඇනිමේෂන් සහ ඉමෝෂන් ගොඩක් හොඳට පෙන්නලා තියෙනවා. ගේනිගෙනුනේ නම් සීසන් ෆයිනල් එකට කලින් බලන්න ලැබුණු සුපිරිම එපිසෝඩ් එකක් තමයි මේක. මම මේකට 10/9ක වගේ හොඳ රේටින් එකක් ලබා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ රේටින් එකත් පහලින් කමෙන්ට් කරලා යන්න. අවසානයේ ෂා කෝල් ටු ඇක්ෂන්. ඉතින් මේරිනෙට් තමන්ගේ දෙමව්පියන්ට තමන් ලේඩිබග් කියන රහස හෙළි කරපු එක ගැන ඔයාලා හිතන්නේ මොකක්ද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. අද වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. රිවිව් එකෙන් ඉක්මනටම හම්බෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්.